ලෝකයේ පුරාම දහස් සංඛ්‍යාත බෞද්ධ ජනතාව දිනපතාම පාහේ බුද්ධ ප්‍රතිමාවන් වලට නමස්කාර කරනවා. බුදුරජාණන් වහන්සේ මනසින් ධාරණය කරගෙන බෞද්ධයන් වන අපි හැමෝම බුද්ධ ප්‍රතිමාවන් වහන්සේලාට පුද සත්කාර කරනවා. ඒ වගේම ලංකාවේ වගේම ලෝකයේ පුරාත් විවිධාකාර ආකාරයෙන් නිර්මාණය කරපු බුද්ධ ප්‍රතිමාවන් ඕනා තරම් අපි දැකලා ඇති. නමුත් බුද්ධ ප්‍රතිමාවන් නිර්මාණයේ පිටුපස ඇති ඉතිහාස කතාව ඔයත් නොදන්නවා වෙන්න පුළුවන්. බුද්ධ ප්‍රතිමා නිර්මාණයේ ඉතිහාස කතාව දැනගන්න රැඳෙන්න කියලා අදත් මතක් කරනවා මේ වීඩියෝ එකේ අවසාන තප්පරේ වෙනකම්ම. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය කාලේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා වැඩ සිටිය බවට සාධක අදටත් හමු වී නැහැ. නමුත් බුද්ධ ප්‍රතිමා වෙනුවට වන්දනා කරන්න බෝධීන් වහන්සේ වගේම චෛත්‍යයත් අද වගේම ඒ කාලේ තිබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වගේම සක්විති රජවරුන් පසේ බුදුවරුන් වහන්සේලා මහරහතන් වහන්සේලා ආදී උතුමන් සඳහා ඩාගප් ඉදි කරලා වැඳුම් පිදුම් කිරීම සුදුසු බවට මහා පරිනිර්වාණ සූත්‍රයේ මනාව දක්වලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ පරිනිර්වාණය සිදුවීමෙන් පසුව බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමට බුදුරජාණන් වහන්සේට කරන අගෞරවයක් විදිහට තමයි ඒ කාලේ හිටපු නිර්මාණ ශිල්පීන් විශ්වාස කරලා තියෙන්නේ. ඒ හේතුව නිසා බුදුරජාණන් වහන්සේ නිරූපණය වන පරිදි බෝධීන් වහන්සේලා ධර්ම චක්‍රය, සිරිපතුල, හිස් මල් ආසන වගේ දේවල් වලට වැඳුම් පිදුම් කරන්න ඒ කාලේ ජනතාව පුරුදු වෙලා ඉඳලා තියෙනවා. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර කිහිපයක් ගත වුණාට පසුව මුල්ම වරට බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ කනිෂ්ක රජ දවසේ කියලා ඉතිහාසයේ පැහැදිලිව සඳහන් වෙනවා. ක්‍රිස්තු වර්ෂ 127ත් 150ත් අතර කාලයේ ඉන්දියාවේ රජ කළ විශිෂ්ට රජ කෙනෙක් විදිහට කනිෂ්ක රජතුමා හඳුන්වනවා. කුෂාන් රාජවංශයේ බලවත් පාලකයෙක් වුණ මහා කනිෂ්ක රජතුමාගේ රාජධානිය එදා ගාන්ධාරය විදිහට හඳුන්වපු විශාල ප්‍රදේශයක් අද උතුරු ඉන්දියාව, පාකිස්තානයේ, ඇෆ්ගනිස්තානයේ සහ චීනය දක්වාම පැතිරලා තියෙනවා. බොහොමයක් කුෂාන් පාලකයන් හින්දු භක්තිකයන් වුණත් ධර්මාශෝක රජතුමාගෙන් පසුව බුද්ධාගම වෙනුවෙන් විශාල සේවාවක් කරපු රජ කෙනෙක් හැටියට තමයි කනිෂ්ක රජතුමා හඳුන්වන්නේ. එතුමා විසින් කරවපු කනිෂ්ක ස්තූපය කියන ගොඩනැගිල්ල ලෝකයේ ලොකුම ස්තූප වලින් එකක් වෙනවා. කනිෂ්ක රජතුමාගේ යුද ජයග්‍රහණ වලින් පසුව ගාන්ධාර කලාවට වගේම බුදුදහමටත් විශාල සේවයක් සැලසෙනවා. ඉන්පසුව කනිෂ්ක රජ දවසෙන් මුලින්ම බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරන්න ආරම්භ වෙනවා. ගාන්ධාර සහ මධුර කලාවේ ආරම්භය ඉන්පසුව සිදු වෙනවා. ග්‍රීක, රෝම වගේම ඉන්දියානු කලාවල එකතුවෙන් හදපු මේ බුද්ධ ප්‍රතිමා වලින් බුදුරජාණන් වහන්සේගේ උපදේශ වගේම පිරිසත් භාවයත් පෙන්වන්න උත්සාහ දරලා තියෙනවා. කනිෂ්ක රජ සමයේ භාවිතා කරපු මුදල් වලට බූදෝ කියන වචනයත් කාසිවල පවා බුදුරජාණන් වහන්සේගේ ඡායාරූප යෙදීමත් ආරම්භ වෙනවා. කුෂාණ වංශයෙන් පැවතගෙන එන කනිෂ්ක රජතුමා මහායාන බුදුදහම වෙනුවෙන් දැක් වූ අනුග්‍රහය වගේම බුද්ධ ප්‍රතිමා මුලින්ම නිර්මාණය කිරීමේ ගෞරවයත් කනිෂ්ක රජතුමාට හිමි වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව තුළ බුදුදහම ව්‍යාප්ත වුණ බවට අපි හැමෝම දන්නවා. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ සමයේ නිශ්චිත ආගමක් නොතිබුණු ශ්‍රී ලංකාව තුළ ගස්කල් පවා වන්දනා කරන්න ඒ කාලේ පැවතුණු ඇදහිලි විශ්වාසවලට අනුව ලක්වැසියන් පුරුදු වෙලා තියෙනවා. ලංකාවේ බුදුදහම ව්‍යාප්ත වුණාට පසුව සම්බුද්ධ ශාසනය පිහිටවීම සමගම ලංකාවේ පූජනීය වස්තුවක් විදියට ස්තූපය වගේම බෝධීන් වහන්සේත් සලකලා තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමත් එක්ක ඒ කාලේ ලංකාව පාලනය කරපු දෙවන පෑතිස් රජතුමා බුදුදහම වැළඳගෙන බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල සේවාවක් සිදු කරනවා. ලංකාව තුළ මුල්ම වරට බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීම දෙවන පෑතිස් රජ සමයේ සිදු වුණු බවට ඉතිහාසයේ සඳහන් වෙනවා. එතුමා විසින් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරලා ඒ ථූපාරාමයේ තැන්පත් කළ බවටත් එම පිළිම වහන්සේ ඕර්සීලා පටිමා යන නමින් හැඳුන්වූ බවටත් මහා වංශයේ සඳහන් වෙනවා. අනුරාධපුර රාජධානිය වගේම පොළොන්නරු රාජධානියත් ඉන්පසුව බුදු පිළිම නිර්මාණය ආරම්භ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ විවිධාකාර මුද්‍රා භාවිතා කිරීම වගේම හිඳි පිළිම, ඉටි පිළිම, සැත පිළිම වශයෙන් විවිධ ශෛලියන්ගෙන් බුද්ධ ප්‍රතිමා නිර්මාණය සිදු වෙනවා. මහින්දාගමනයෙන් පසුව ලංකාවට වගේම බුදුදහම ව්‍යාප්ත වුණු ජපානය, තායිලන්තය, මියන්මාරය වැනි රටවල් වලටත් තමන්ගේම ශෛලයකින් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීම ආරම්භ වෙනවා. බුදු පිළිමයක් කියන්නේ නිකම් පෑදලා තියෙන ගලක් නෙවෙයි. එය දහම, සංස්කෘතිය, විශ්වාසය අනුව සෑදුණු ශිල්ප කලාවක් වෙනවා.
ඉතින් මේ වීඩියෝ එකෙන් බුදු පිළිම නිර්මාණයේ ඉතිහාසය ගැන වටිනා තොරතුරු රැසක් ඔයා දැනගන්න ඇති කියලා විශ්වාස කරනවා. මේ වගේ වටිනා තොරතුරු දැනගන්න රහස් මාවත YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගමන් අදට මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. හැමෝටම සුබ දවසක්.